ඔයාලා දන්නවද පෝලන්තේ ගෙවල් හදන විදිය? ලංකාවේ පෙනුම වලට වගේ තිබුණාට ගොඩක් වෙනස්. පාවිච්චි කරන මැටීරියල් වෙනස්, හැඩය වෙනස්. ඉතින් ගෙපල කපන තැන ඉඳන්ම ගෙයක් හදන තැන වෙනකන් බලන්න මට අවස්ථාව හම්බ වුණා. ලංකාව වගේම තමයි ගෙපල කපාගෙන නමුත් කළුගල් යොදා ගන්න නැතුව කොන්ක්‍රීට් වලින් තමයි ෆවුන්ඩේෂන් එක අත්තිවාරම හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන බ්ලොක් ගල්. අපේ බ්ලොක් ගල් වලට වඩා නම් ගොඩක් වෙනස්. මේ බ්ලොක් ගල් නම් සිමෙන්ති වැලි කලවම් කරලා හදපු එකක්. නමුත් ලී කුඩු පදම් කරලා හදපු එකක් මට හම්බෙලා තියෙනවා. ඒක මේ ශක්තියම තියෙනවා ඒ වගේම සැහැල්ලුයි. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කරලා හදපු ගඩොල් වර්ගයක් තියෙනවා. මේ තියෙන උඩු කැට. හැම එකම එන්නේ ප්‍රවාහණයට පහසු විදියට පැක් කරලා. බලන්නකො මේ වහලේ මම කිව්වේ ලොකු හැඩයක් තියෙන විදියට තමයි වහලේ හදලා තියෙන්නේ. ඒකට හේතුව තමයි සීත ඍතුවේදී මෙහෙට හිම වැටෙන හින්දා හිම එකතු වෙලා වහලේට බර දෙන්නේ නැති වෙන විදිහට තමයි වහලේ ඇන්ගල් එක හදලා තියෙන්නේ. අමුද්‍රව්‍ය භාවිතා කරලා ඉතුරු වෙන මේ වගේ කොටස් මේ වගේ ක්‍රමවත් එකතු කරලා බැහැර කරන්න ඕනේ. ඒවා හැමතැනම දාන්න බෑ. මේ තියෙන්නේ පාවිච්චි කරලා තියෙන ලී වර්ග වහලට බොහෝ වෙලාවට විවිධ වර්ගවල ලී පාවිච්චි කරලා තියෙනවා පේනවා. බොහෝ වෙලාවට කැම්පස් ලී වෙන්න ඕන. එන්න අපි අතුලට ගිහිල්ලා බලමු. මෙහි බිත්ති කරනකොට පස්සේ සම්පූර්ණයෙන්ම රිජිෆෝම් වලින් බිත්ති ආවරණය කරනවා අතුලට සිසිලස එන්නේ නැති වෙන විදිහට. ඉතින් මේ ෆවුන්ඩේෂන් කොටස් වලට රිජිෆෝම් යොදලා තියෙන ආකාරය අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ වහල ස්ට්‍රක්චර් එක. වහල් ලොකු ශාලාවලට එන කාප්ප ක්‍රමයට තමයි මේක නම් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ තාප පරිවාරක ද්‍රව්‍ය. මේ නිවස කාමර කීපයක් සහිත ලොකු ගෙයක්. සම්පූර්ණයෙන්ම බ්ලොක් ගල් වලින් තමයි හදලා තියෙන්නේ. හොඳ ඉඩකඩක් එන විදිහට බොහොම පිළිවෙලට හදලා තියෙන බව පේනවා. මේ තියෙන්නේ බාත්රූම් කොටසක් වෙන්න ඕන. පදං ලී වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා පේනවා. ඉහළ මහලේ වහලේ අපිට බලා ගන්න පුළුවන්. බොහොම සමීපව බලන්න පුළුවන් මොකද බිත්තියට ඇනයොදලා සවි කරලා යකඩ ප්ලේට් වලින් තමයි ඒවා එකිනෙක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි වහලවල් වල උළු වහන්න කලින් ෆෙල්ට් එකක් වගේ එකක් දාලා තියෙනවා. ඒ වගේම තාප පරිවාරක ද්‍රව්‍ය වහලේ සහ බිත්ති අතරට යොදලා තියෙනවා. ලංකාවෙත් හැබැයි අර රස්නේ ඇතුළට එන්නේ නැති වෙන්න ඔය වගේ භාවිතා කරන අපි දැකලා තියෙනවා. මෙහෙනම් ඉතින් සීතල ඇතුළට එන්නේ නැති වෙන්න තමයි. මේ ගෙදර හදලා තියෙන තැන අනුව හැදුවට පස්සේ බොහොම ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා. වහලේ ලොකු ඇන්ගල් එකක් තියෙන හින්දා සවි ශක්තිමත්ව හදලා තියෙන බව ඈතින් ඉඳන් බලපුවාම හොඳට පේනවා. ඒකින්ද තමයි කාප්ප ක්‍රමය යොදා ගන්න නැත්තේ. මේ තියෙන්නේ ඒ වගේම ගඩොලින් බැඳපු ගෙයක්. මේ ගඩොල් අපේ ගඩොල් වලට වඩා ගොඩක් වෙනස්. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ගඩොල් මේවා නිකන් උළු කැට වගේ. මම හිතන්නේ මැෂින් වලින් හදලා පුලුස්සලා ගන්න ඇති කියලා. එන්න අපි අතුලට ගිහිල්ලා බලමු. මේකත් දෙමහල් නිවාසයක්. මේකේ පළවෙනි තට්ටුවේ කොන්ක්‍රීට් බීම් එක පෙරසවි ක්‍රමයට සකස් කරලා තියෙන්නේ. ඊට උඩින් කොන්ක්‍රීට් අතුරලා සකස් කරලා ඇති. අපි ඉහළ මහලට ගිහිල්ලා බලමු.
මේ තියෙන්නේ පාවිච්චි කරලා තියෙන ගඩොල් ඒවත් එන්නේ පැක් එකක් විදියට තමයි. ඒවා පරිසරයේ දූවිලි ගිහිල්ලා විනාශ වෙන්නේ නැති වෙන විදියට ප්‍රවාහණයට පහසු වෙන විදියට තමයි මම හිතන්නේ පැලට් උඩ තියලා හදලා තියෙන්නේ. මේ බ්ලොග් ගලත් බලන්නකො මේක විශේෂයෙන් මම දැකපු එකක්. මේකේ ලොකු කුහරයක් තියෙන බ්ලොග් ගලක්. බිත්තියේ ලින්ටන් වගේ කොටස් සකස් කරනකොට මේ බ්ලොග් ගල් තියලා ඒවට කොන්ක්‍රීට් පොරවල තමයි ඒව සකස් කරලා තියෙන්නේ. එතකොට වෙනමම කොන්ක්‍රීට් අල්ලලා දාලා හදලා නැහැ. ගල් බැඳලා ඒකට සිදුරු වලට තනිකර කොන්ක්‍රීට් එන විදිහට තමයි ලින්ටන් එක සකස් කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මම කියපු බිත්ති බැඳලා පස්සේ රෙජිෆෝම් කොටස් යොදලා බිත්ති ආවරණය කරපු ගෙදර. දොර ජනේල සවි කරලා තියෙනවා වගේම බිත්ති වලට සම්පූර්ණයෙන්ම රෙජිෆෝම් සවි කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ රෙජිෆෝම් හයි කරන්නේ සීතල කාලේ ගේ ඇතුළට පිටතින් එන සිසිලස අඩු කරන්න. මොකද ඍණ 10 20 30 වෙනකන් සීතල ගොඩක් වැඩි වෙන කාලයක් තියෙනවා. මේ තියෙන්නේ ගඩොලින් බැඳලා ඒ වගේ රෙජිෆෝම් යොදලා අර්ධව නිම කරන ලද නිවසක්. අපිට මේක ළඟට ගියොත් බලා ගන්න පුළුවන්. ඒ රෙජිෆෝම් එක උඩින් දැලක් වගේ දෙයක් යොදලා ඒක උඩින් හුණු සහ සිමෙන්ති මික්ස් කරපු ප්ලාස්ටර් එකකින් තමයි ආවරණය කරලා හදලා තියෙන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණයෙන් නිම කරන ලද නිවසක්. ප්ලාස්ටර් එක යොදලා ඒක පින්තාරු කරලා මේ විදිහට බොහොම ලස්සන අංග සම්පූර්ණ නිවසක් විදිහට නිම වෙනව බලා ගන්න පුළුවන්.